ඔයා public wifi එකට connect වෙලා ඉන්න වෙලාවක ඔයාගේ device එකට hacker කෙනෙක් log වුණොත් මොන වගේ දෙයක් සිද්ධ වෙයි? එක්ක ඔයාගේ banking app ඔයා device එක හරහා use කරනවා නම් ඔයාගේ මුදල් නැතිවීමේ සම්භාවිතාවක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාගේ පෞද්ගලික දත්ත වගේම ඔයාගේ Facebook, TikTok වගේ account වලට log වෙලා තියෙනවා නම් මෙන්න මේ වගේ account ඔයාට නැතිවීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මේ public wifi හරහා ඔයාගේ device එකට virus වගේ දේවල් ඇතුළත් වීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරමු අපි public wifi use කරන වෙලාවට කොහොමද අපේ දත්ත ටික ආරක්ෂා කරගන්නේ කියලා. පළවෙනි ක්‍රමය තමයි ඔයාට පුළුවන් මෙන්න මේ public wifi එකට connect වෙන්න කලින් ඔයාට phone එකට VPN එකක් install කරලා තියෙනවා නම් මෙන්න මේ VPN එක on කරලා ඊට පස්සේ මෙන්න මේ public wifi එකට connect වෙන්න. මෙන්න මේ VPN එක හරහා වෙන්නේ ඔයාගේ පෞද්ගලික data ටික ආරක්ෂාකාරී විදිහට සැඟවෙනවා. එතකොට මේ විදිහට VPN එකක් කරා ඔයා public wifi එකට connect වුණාම ඔයාගේ දත්ත ටික වෙන කෙනෙක්ට ලබා ගැනීමේ හැකියාව අසීරු වෙලා යනවා. ඒ වගේම තමයි ඔයා මේ public wifi වලට connect වෙලා ඉද්දී නොකළ යුතු දෙයක් තමයි ඔයාගේ banking app වලට, crypto wallet වලට, Payoneer, PayPal වගේ account වලට වගේම Facebook, TikTok වගේ account වලටත් log වෙන්න හොඳ නෑ. මෙන්න මේ public wifi වලට connect වෙලා ඉන්න වෙලාවට. මේවා මෙන්න මේ public wifi හරහා ඔයා මේ වගේ දේවල් වලට connect වුණොත් බැරි වෙලා හරි hacker කෙනෙක් ඔයාගේ phone එකට log වෙලා හිටියොත් එයාට පුළුවන් ඔයාගේ username, password වගේ දේවල් capture කරලා ඔයාගේ data ටික එයාට ලබා ගන්න. ඊළඟ කරුණ තමයි ඔයා මේ public wifi use කරලා යම්කිසි website එකකට log වෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕන දෙයක් තමයි ඔයා log වෙන website එක HTTP website එකක්ද එහෙම නැත්නම් HTTPS website එකක්ද කියලා. මෙන්න මේ HTTP website වල log වෙන්න එපා. ඔයා public wifi හරහා ඔයා log වෙනවා නම් log වෙන්න ඕනේ HTTPS කියන website වලට. යම්කිසි web browser එකක් use කරලා අපි website එකට log වෙනකොට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඒ website එක ඉස්සරහින් HTTP හෝ HTTPS කියලා වැටෙනවා. මෙන්න මේ HTTPS කියන website එකට log වුණොත් ඔයාගේ data වෙන කෙනෙක් අතට යෑමේ සම්භාවිතාවයක් නැහැ. මොකද මේකේ security එකක් තියෙනවා. ඔයාගේ data hide කරලා තමයි මෙන්න මේ website වලට log වෙන්නේ. එතකොට අනිවාර්යයෙන්ම ඔයා මෙන්න මේ HTTPS කියන website වල විතරක් මෙන්න මේ public wifi use කරලා log වෙනවා නම් log වෙන්න ඕනේ. හතරවෙනි එක තමයි ඔයා මේ public wifi එකට connect වෙලා ඉන්න වෙලාවක ඔයාගේ device එකේ pop up වෙන්න පුළුවන් යම්කිසි application install කරන්න, okay කරන්න වගේ දේවල්. එතකොට මෙන්න මේ වගේ දේවල් ඔයා කරන්න එපා. මේ දේවල් කරොත් ගොඩක් වෙලාවට ඔයාගේ device එකට virus වගේ දේවල් ඇතුළත් වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි ඔයාට පුළුවන් මෙන්න මේ public wifi වලට connect වෙන්න කලින් ඔයාගේ firewall සහ antivirus වගේ දේවල් භාවිතා කරන්න. මේක ඔයාට පුළුවන් Kaspersky, Bitdefender වගේ virus guard ඔයාට Play Store එකෙන් download කරලා install කරලා තියාගන්න. එතකොට මේ හරහා ඔයාගේ phone එකට virus වගේ දේවල් ඇතුළත් වෙන්න යනවා නම් ඔයාට indicate කරනවා. ඒ වගේම virus වගේ දේවල් ඇතුළත් වීමට නොදී ඔයාට public wifi වලින් ආරක්ෂා වීමේ හැකියාව තියෙනවා. අවසාන දේ තමයි ඔයා මේ public wifi use කරලා ඉවර වුණ ගමන් අනිවාර්යයෙන්ම ඔයා කරන්න ඕනේ ඔයාගේ wifi වලට ගිහිල්ලා මෙන්න මේ public wifi එක forget කරන එක සහ ඔයාගේ phone එක අනිවාර්යයෙන්ම restart කරන එක. මෙතෙන්දී restart කරාම ඔයාගේ temporary data වගේ දේවල් මැකිලා යනවා. එතකොට ඔයාගේ මෙන්න මේ public wifi use කරාට පස්සේ ඔයාට වෙන්න තියෙන හානිය නැති වෙලා යනවා. වීඩියෝ එක සම්බන්ධව ඔයාගේ අදහසත් කමෙන්ට් කරන්න. ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම like කරලා ඔයාගේ යාළුවන්ටත් වැදගත් වෙයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම share කරන්න. ඒ වගේම තමයි මේ වගේ වීඩියෝ ඉදිරියට ඔයාලට බලන්න ඕන නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරගෙනම යන්න.